ආයිබෝන් ඉතින් හැමෝටම ඔන්න අදත් මම පොඩි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකේ අපි බලන්නේ මේ මගේ ඉඩම මේ ඉබේ බැලවිලා තියෙන කරවිල පෙලක් තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. මේ කරවිල වැල හැදිලා තියෙන්නේ මෙන්න මේ ග්‍රෝ බෑග් එකේ. මේක මම හදපු එකක් නෙමෙයි. මම මේක ඇත්තටම හැදුවේ මිරිස් පැලයක්. ඒ මිරිස් පැලේ මොකක් හරි වෙලා මේ ලෙඩක් ඇවිල්ලා මැරුණා. මේ බෑග් එක පැත්තකට මම දාලා තිබ්බා. එහෙම මේකේ මුකුත් හදන්න ගියේ නැහැ නිසා. හැබැයි දවස් කිහිපයක් යනකොට මම දැක්කා මේකේ කරවිල වැලක් පැලවිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම එහෙම මෙන්න මේ පරණ දිරච්ච පෙරගහක් තියෙනවා මේ එතනට ගෙනලා තිබ්බා මේ වෙලට යන්න පුළුවන් නේ. හරි. දැන් මේක තමයි කරවිල වෙල. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ සයිස් එකේ ගෙඩි තමයි හැදෙන්නේ. මේ තියෙන්නේ. ඉතින් මේ ගෙඩි නම් ටිකක් සවුත් වෙලා තියෙන්නේ මොකද මේ ඉල්මැස්සගේ හානිය නිසා. ඉතින් අතට මේ කරවිල හැදෙන්නේ කුරුඳු ඉඩම් වල. මේවා හැම තැනම තියෙනවා. ඉඩම් වල ඉබේ ගොඩක් හැදෙනවා. ඉතින් මේක ප්‍රචාරණය වෙන්නේ ගොඩක් මේ කුරුල්ලු හරහා. කුරුල්ල මේ ඉරිජිච්ච ගෙඩි කාලා ඒ වගේ යට හැමතැනම වැටුණාන් පස්සේ මේක බෝවීමක් සිද්ධ වෙනවා මේ විදිහට. ඉතින් මේකෙන් දැන් ගෙඩි ගොඩක් ඇත්තටම හැදිලා තියෙනවා. වලට දැන් පේනවද දන්නේ නැහැ. මම පෙන්නන්නම් පොඩ්ඩක්. මෙන්න මේ විදිහට හැමතැනම චූටි චූටි ගෙඩි තියෙනවා මේ තියෙන්නේ. අන්න ඔන්න ඔය සයිස් ගෙඩි තියෙනවා. දැන් තාම පොඩි. තාම මේවට ඉල්මැස්ස ගැන හානිය සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙතනක් තියෙනවා. මේ විදිහට ගෙඩි පහක් මෙතන තියෙනවා. මෙතන ටිකක් ලොකු සයිස් එකේ ගෙඩියක් තියෙනවා මේ තියෙන්නේ. අන්න තාම මේකටත් ඉල්මැස්සගේ හානිය වෙලා නැහැ. ඔය චූටි ගෙඩි තව තියෙනවා. ඔය විදිහට ගෙඩි 6ක් 7ක් වගේ තියෙනවා මං හිතන්නේ චූටි චූටිව මම මේක කීපයක්ම දැක්කා. ඉතින් දැම්ම අපි මේකට පොඩ්ඩක් ආවරණයක් දාගත්තොත් අපිට පුළුවන් මේකේ ගෙඩි ටිකක් අපිට ආහාරයට ගන්න. ඉතින් ඒ නිසා මම කරන්නේ දැන් මේකට පොඩි ආවරණයක් දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ කැලෑවේ නම් මේවට කිසිම ආවරණයක් නැහැ. කුරුඳු ඉඩමකට ගියොත් ඇති තරම් අපිට මේවා කඩාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පොඩි ආවරණයක් දැම්මන් පස්සේ මේ විදිහට මම පොඩි ආවරණයක් දැම්ම රෙදි කෑල්ලක් ගෙනල්ලා රෙදි කෑල්ලක් හෝ මොකක් හරි පතර කොලයක් හරි මොකක් හරි කමන්නේ අපිට මේ විදිහට පොඩ්ඩ ආවරණය කරන් පස්සේ ඉල්මැස්ස විදින එක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරවිල ව්‍යංජන කියලා තියෙන කරවිල තියෙනවා මේකේ. ඉතින් මේ විදිහට ගියාම ඉතින් මම තව ඔයාලට දෙයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම මේ ඇත්තටම මේ පාත්‍ය සකස් කරලා තියෙනවා මේ බත් ලවගාවක් දාන්න. මම ටික දවසක් යනකොට මම දැක්කා මේ ඒකෙත් කරවිල වෙලක් මේ විදිහට හැදිලා තියෙනවා. ඒ වගේම තවත් මම මේ විදිහට යනකොට මම දැක්කා මෙන්න මේ කැලෑවකත් කරවිල වෙලක් තියෙනවා. ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරවිල වැල ඇත්තටම මේ ඉබේ හැදිලා තියෙන්නේ මේකත්. ඉතින් බලන්න මේ ආධාරකයක් නැති නිසා මෙයා තනකොළ උඩ හැමම ගිහිල්ලා. ඉතින් මෙයාටත් අපි ආධාරකයක් දාගත්තොත් අපිට මෙයාගෙනුත් පරදාවක් ලබා ගන්න පුළුවන්.